පාස්තා කියන්නේ ඉතාලි ආහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයක්. ඒ වගේම ලෝකෙ පුරාම අතිශය ජනප්‍රිය ආහාරයක්. පාස්තා හදාගන්නේ ටියුරම් තිරිඟු පිටි වතුර සහ යම් අවස්ථාවල බිත්තර යොදා ගනිමින් සාදාගන්න ලබන නොපිපුණු පිටි මෝලියකින්. පාස්තා විවිධ හැඩතල සිය ගණනකින් යුක්ත වෙන අතරම ලුණු මිශ්‍ර උණු වතුරේ තම්බාගෙන ආහාරයට සුදුසු ලෙස විවිධාකාරයෙන් සකස් කරගනු ලබනවා. ඉතාලි ක්‍රමයට අනුව නම් පාස්තා ඕනට වඩා තම්බගන්නේ නැහැ. අල් ඩෙන්ටේ යන ක්‍රමයට තරමක් සැපීමේදී තද ගතියක් පවතින ආකාරයට තමයි ඉතාලි ජාතිකයින් පාස්තා තම්බගන්නේ. පාස්තාවල හැඩය අනුව යොදා ගන්න ලබන සෝස් වර්ගයද වෙනස් වෙනවා. දිගැති පාස්තා, පැතලි රිබන් හැඩැති පාස්තා, නල හැඩැති පාස්තා, පිරෝම් සහිත පාස්තා. පාස්තා ඉතාලියට ආවේනික ආහාරයක් වුණත් නූඩල්ස් වගේ ආහාර ප්‍රථමයෙන්ම හදලා තියෙනවායි කියලා සඳහන් වෙන්නේ චීනයේ. කොහොම වුණත් අද වෙනකොට පාස්තා කියන්නේ ඕනම රටක ඕනම ක්‍රමයකට සකස් කරගත හැකි ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අලුත් ආහාරයක් එක්ක තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.